මම දැන් ක්ලාස් එක පටන් ගත්තා. ඒ කියන්නේ අද අපේ පළවෙනි දවස් අපි හැමෝගෙම අඳුර ගන්න ලැබීම සතුටක්. ඒ වගේම මෙහෙමයි අ ගොඩක් අය ඉන්නේ ස්ටුඩන්ට් වීසා ඉන්නවා. ඒ වගේම එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවා. ඇවිල්ලා ඉන්න අය ඉන්නවා. මාත් එක්ක ඇවිල්ලා ජපාන් ඉගෙන ගන්න ආසාවෙන් එහෙම ඉන්න කට්ටිය තමයි ඉන්නේ. මුලින්ම කිව්වොත් ඕගොල්ලොන්ගේ ක්ලාස් එක සිකුරාදා සහ ඉරිදා තමා මම තියන්න හිතන් ඉන්නේ. මේ කෝස් එකක් විදිහට තමා මේ ජපන් ක්ලාස් එකේ යන්නේ. ඒක මාස 3යි. මාස 3 ඇතුළත අපි N5 මට්ටම. ඒ කියන්නේ මෙහි JLPT ප්‍රවීණතා විභාගයේ JLPT 5 කියන එකට තමා ඔයගොල්ලෝ හැමෝම මම පුරුදු කරන්නේ. ඊට අමතරව කිව්වොත් ඒකෙදි ඕගොල්ලොන්ට ගොඩක් ජපාන් භාෂාවේදී වචන අකුරු සහ kanji ඒ වගේම කතා කරන භාෂාව කතා කරන විදිහ තමයි මේ ක්ලාස් එකේදී සිදු වෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට මේ දවස් දෙක මොකක් හරි ගැටලුවක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මට චුට්ටක් කතා කරලා කියන්න පුළුවන්ද? ඔයගලන්ට මේ වෙලාව ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්ද? සිකුරාදා සහ ඉරිදා ලංකාවේ අය සහ දැන් ජපානයේ නම් මේ වෙලාවේ ඇත්තටම 11:00මාරයි. මම ඒගොල්ලන්ට දැම්මේ ගොඩක් ඇත්තටම වැඩ කරන අය ඉන්නවනේ. ඒ වැඩ කරන කට්ටිය සම්බන්ධයෙන් තමයි මම 11:00මාර දැම්මේ. මොකක් හරි බැරි කෙනෙක් කවුරු හරි ඉන්නවද එහෙම? සහ ලංකාවේ ඒ ටයිම් එක 8:00 කවුරු හරි ඉන්නවනම් මට කතා කරලා කියන්න මේ ඒ ටයිම් එක අපහසුයි කියලා. කතා කරන්න කවුරු හරි එහෙම ටයිම් එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට අමතරව කවින්දු සෙන්සේ කියලා ඒ කියන්නේ මගේ අනිත් සෙන්සේ එයා වෙනම වර්කින් වීසා සම්බන්ධයෙන් ඉන්න කට්ටියට ක්ලාස් කරනවා වර්කින් වලදී ඒ කියන්නේ කතා කරන ස්පෝකන් ක්ලාස් එකක් විදිහට වෙනමම යනවා ඒ ක්ලාස් එකේදී ජපාන් ආවට පස්සේ අපිට ගොඩාක් තැන්වලදී කතා කරගන්න බැරි වෙනවා. ඒ කතා කරගන්න බැරි වෙන ඉන්ටර්විව් වලදී කවුරු හරි අපෙන් අහන ප්‍රශ්නයක් එතකොට අපි තැනකට ගියොත් කොහොමද ඒක කතා කරලා කියන්නේ? අන්න ඒ වගේ තැන්වලදී අහන ප්‍රශ්නකට උත්තර දෙන විදිහ ඒක මාසික කෝස් එකක් විදිහට ඒක යනවා. ඒක නම් ජපාන් වලින් යෙන් 5000ක් මම හිතන්නේ. ඒ වගේ ගාණක් යන්නේ. ඒක ලබන මාසේ තමයි පටන් ගන්නේ. ඒකටත් ඔයගලන්ට කැමති අයට ජොයින් වෙන්න පුළුවන්. ඒක ස්පෝකන් ක්ලාස් එකක් විතරයි. මගේ යන්නේ මුල ඉඳන්ම පැහැදිලිව ඔයගලන්ට දන්නේ නැති හැමදේම මං පිළිවෙලට කියලා දෙනවා. මින්නන නිහංග පොත තමයි මම කරන්නේ. මින්නන නිහංග පොතේ මුල ඉඳන් තමයි ඔයගලන්ට මං කරගෙන යන්නේ. දන්නේ නැති තැන් සහ මම ඔයගලන්ට දවසකට වචන දෙනවා පාඩම් කරන්න. මොකද වචන තමයි අපිට කතා කරන්න ඇත්තටම ඕනේ. යන එන ගමන් ට්‍රේන් එකේ යන එන ගමන් සහ මොකක් හරි කන වෙලාවට සාමාන්‍ය වචන 10ක් 15ක් ඒ වගේ දෙනවා 10ක් 15ක් පාඩම් කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි ඒ දේ මතක හිටින විදිහට ලේසියෙන් වන්ට කියලා දෙනවා ඒක සහ ඔයගලන්ට බය නැතුව තැනකට ගිහලා කතා කරන්න සහ ඇහෙන දේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න මම පුරුදු කරනවා ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ මේ ක්ලාස් එකේදී ඔගොල්ලොන්ට මොනවා හරි මගෙන් දැනගන්න දේවල් තියෙනවා නම් කතා කරලා අහන්න කොහොමද ඔයගොල්ලන්ට වෙන්න ඕනි කියලා. මගේ ක්ලාස් එක හැබැයි මාස 3යි. මාස 3 ඇතුළත ලොකුවට වැඩ වෙනවා. මොකද මට වැඩ ටික තමයි පිළිවෙලට වෙන්න ඕනේ. පිළිවෙලට කියන්නේ දෙන දේ එදා දවසේ එදා විදිහට දුන්නා නම් හරි මම දවසට දවස් 5ක් ගත්තොත් දවස් 5කට සාමාන්‍යයෙන් වචන 10ක් 15ක් දුන්නොත් 15 ගානේ දවස් 5කට දානවා. එතකොට මේ වචන 15කට ලොකු ගාණක් ඔයගලන්ට එකතු වෙනවා. මාස 3ක් වෙද්දී ඔයගලන්ට ඉගෙන ගන්න තැන් සහ යන්න ඕන තැන්, කන්න ඕන තැන්, ඒ වගේම වචන හැමදේම ප්‍රැක්ටිස් කරනවා. ඒ අතර චෝකයි කියන්නේ අහන දේවල්.
අහන්නේ මොනවද, ඒකට කොහොමද උත්තර දෙන්නේ කියන එකත් ඒ පන්තියේදී මම පැහැදිලිව කියලා දෙනවා. ඊට අමතරව ඕගොල්ලෝ පන්තියට සහභාගී වෙද්දී නිල් පෑන, කළු පෑන සහ රතු පෑන විතරයි ඕනේ. ඊට අමතරව පැන්සල. අකුරු ගොඩක් අය සමහරක් අය දන්නවා, මං හිතන්නේ නොදන්නම අයටත් මං කියලා දෙනවා මුලින්දම. දන්න අයත් ඉන්නවා. ඒගොල්ලන්ට අකුරු මුල් සති 2 මුල් සති 2 සහ සති 3 ඇතුළත මං කියලා දෙන්නේ අකුරු සහ වචන. කොහොමද ඒව ගොඩනගන්නේ, මොනවද ගා නිපාත, නිපාත පද කොහොමද යෙදෙන්නේ, ඒ ටික තමයි මම මුලදී කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි අපි ග්‍රැමර් පාර්ට්ස් වලට ගිහිල්ලා ඒ ග්‍රැමර් පාර්ට්ස් වලින් කොහොමද අපි කතා කරන්නේ, තැනකට ගිහිල්ලා ලියන්නේ, කොහොමද නමක් ලියාගන්නේ, අහන දෙයකට ලියලා මම මෙන්න මේ දැන් මොකක් හරි අපිට සාමාන්‍යයෙන් අපි යනවා මේ සිටි ඔෆිස් එකට යනවා. අපිට ඇප්ලිකේෂන් ෆෝම් එකක් ෆිල් කරගන්න වෙනවා. ඒ ෆිල් කරන විදිහ හදිසියෙ කෝබන් එකට ගිහිල්ලා කියන්නේ පොලිසියකට හරි මොකකට හරි අපිට යන්න තියෙන තැන්වලදී සුපර් මාකට් එකට ගිහිල්ලා අහන්න දෙයකදී ඒක අපිට කියව ගන්න පුළුවන් වෙන වචන ඒව ටික ඔක්කොම මම පැහැදිලිවට එකින් එක කියලා දෙනවා. ඒව ලියන්න පුරුදු කරනවා. ඒ ටික තමයි මුලදිම ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි මාස එකමාරදී ඇතුළත වෙන්නේ ඒක. ඊළඟ එකමාරදී වෙන්නේ listening කියන්නේ කියන දේ මොකක්ද ඒක තේරුම් ගන්න සහ grammar parts වලින් වචන හදලා ඉස්සරහට යන්න. ඒක තමයි කියලා දෙන්නේ. පාඩම් 25ක් තියෙනවා N5 වලට. මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම එක්සෑම් එකට දාන අයත් ඇති, නොදාන අයත් ඇති. අපි JLPT එක්සෑම් එකටම මුහුණ දෙන්න බලාගෙන අපි ක්ලාස් එක කරමු. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට දැන් කතා කරලා අහන්න පුළුවන්. මොනවද විස්තර මොනවද දැනගන්න ඕන කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මං අද පළවෙනි දවසේ හින්දා ලොකුවට කතා කරන්නේ කියලා දෙන්නේ නැහැ. මොකද අපි අද කට්ටියව අඳුර ගන්න එක සහ මම එක්කෙනා අහන්නද නැත්නම් කතා කරලා කමක් නැද්ද එහෙම? ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැද්ද? චේතනසන් ඔයා කොහොමද මට ඒ විස්තර චුට්ටක් කතා කරන්න පුළුවන්ද? ඔසන්සේ මම දැන් ජපාන ඉන්නේ. මං එක්සෑම් එක ලියන්න බලාපොරොත්තු වෙන තමයි ජොයින් වුණේ කෝස් එකට. දැනට මම මෙහි රැකියාවක් කරනවා. තව ටිකක් ඉගෙන ගන්න කැමතියි සහ ක්වොලිෆිකේෂන් හදා ගන්න ඕනේ තමයි ජොයින් වුණේ. හරි. thank you චේතනසන්. iPhone guest කියලා ඉන්නවා. මම නමක් නම් දන්නේ නැහැ. නම Hi konnichiwa. Miss Ekekene Anasu. Konnichiwa, Miss. Hi konnichiwa. මොනවද කරන්නේ? ජපානේද ලංකාවේද කොහොමද ඉන්නේ? මේ ජපාන ඉන්නේ. Miss konnichiwa. Konnichiwa. කොහොමද? දැන් konnichiwa යනයිනේ. Hi konnichiwa. Miss Miss අපි ජපානයේ ඉන්නේ. හරි. මේ දැනට ජොබ් එකක් කරනවා මිස්. ජොබ් වීසා ඉන්න කට්ටිය නේද? ඔව්. මේ පොඩ්ඩක් තව ටිකක් අර මේ වචන කතා කරන විදිහ තැනකට ගිහින් ඔව්. හරි අපි එකට එකතු වෙලා කොහොම හරි මම ඕගොල්ලන්ව ඒ තැනට ගේන්නම් කතා කරලා තැනකට ගිහිල්ලා උත්තර දෙන්න වචන වලින් කොහොමද මේක කරන්න කියලා මම ඒක ප්‍රැක්ටිස් කරලා දෙන්නම්. දැන් මේ මාත් එක්ක මිස් මේ මගේ යාළුවක් ඉන්න මේ ළඟ. මේ එයාගේ ෆෝන් එකේ තමයි ලොග් වෙලා තියෙන්නේ. මගේ නම්බර් එක මගේ එකේ තියෙනවා. මම ඒකට මිස් මේ පන්ති තියනවා කිව්වේ සිකුරාදායි ඉරිදායිනේ. ඔව් සිකුරාදා සහ ඉරිදා 8 10 තමයි මම දාගෙන තියෙන්නේ. දවස් දෙකක් තියෙනවා. මිස් ලංකා වෙලාවේද මේ වෙලාවෙද? මේ වෙලාව ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැද්ද? ඔයගොල්ලෝ වැඩට යන නිසා ඔයගොල්ලන්ට කොහොමද ඒක මැනේජ් කරගන්න පුළුවන්ද කොහොමද? මේ ටයිම් එක ප්‍රශ්නයක් නෑ මිස්. මේ ටයිම් එක හොඳයිනේ. මේ ටයිම් එක පුළුවන් නේද? චේතනසන් ඔයාලටත් මේ ටයිම් එක ප්‍රශ්නයක් නෑ නේද? මටත් ප්‍රශ්නයක් නෑ මිස්. හරි.
නෑ සෙන්ස මේ වෙලාව හොඳයි මේ වෙලාව කවුලක් නෑ. හැමෝටම මං හිතන්නේ මේ වෙලාව හොඳයි. මොකද හැමෝම වර්කින් වීසා ඉන්න අය මං හිතන්නේ මේ ඉන්නේ. සහ ස්ටුඩන්ට් වීසා හිටියත් නයිට් කරන අය මං හිතන්නේ නැතුව ඇති. තව කවුද? කවින්ද සෙන්සේ ඔව් ඔව් අපි දැන් මාසෙකට ගෙවිය යුතු මුදල ගැන දැනුවත් කිරීමක් හරි. මාසෙ නෙමෙයි මාස 3ක කෝස් එකක් නිසා මාස 3ටම ලංකාවේ මුදලින් රුපියල් 18000ක් තමයි යන්නේ. මාස 3ටම තමයි ඒ ගාන. ඒක ඊට අමතරව මගේ පන්තියට දිගටම සහභාගී වුණොත් මං ඔයගොල්ලන්ට අන්තිමට සහතිකයකුත් ලබා දෙනවා. මගේ පන්තියට සහභාගී වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම මම ක්ලාස් එක කම්ප්ලීට් කරා කියලා. ඊට අමතරව මාසින් මාසෙට 6000 ගානේ කෙනෙක් සැරේ ගෙවන්න අපහසුතාවයක් තියෙනවා නම් 6000 ගානේ මාස 3 ගෙවාගෙන යන්නත් පුළුවන්. නැත්තම් මිස් එකපාර සල්ලි දාන්නත් පුළුවන් නේ. ඔව් එක සැරේ දැම්මත් කමක් නැහැ. ගෙවීමට මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් 6000 ගානේ මාස 3 ගෙවුවත් දැන් කොහොමද දාන්න ඕනේ? දැන් ලබන පාර අපි ජොයින්ට් වෙන්න කලින් ඒක ඔව් බැලන්ස් කරලා ජොයින් වෙන්න කලින් තමයි දාන්න තියෙන්නේ. මං account numbers දාන්නම් අපේ group එකේ දායි. ඔයගොල්ලෝ කියන්නේ එන කට්ටිය විතරක් එකතු කරලා මම වෙනම group එකක් හදනවා. ඒ group එකේ ඔයගොල්ලන්ට එන daily වචන කොහොම ඒකේ තමයි දාන්නේ දවසට එන වචන. එහෙම තමයි කරගෙන යන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඔයගොල්ලන්ට පාඩම් කරගෙන යන්න පුළුවන් නේ. යන්නේ එන වෙලාවට කන එන බොන වෙලාවක ඔක පාඩම් කරගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මට වුණත් මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒ ඉගෙන ගන්න ගමන මම මේ වචන ගමන් කරන්නේ. ඔය ආන්න සෙන්සගේ ප්‍රශ්නයක් තියෙනවා නං. සෙන්සෙත් කතා බහ කරගෙන වැඩේ කරගන්න. ගොළු වෙලා ඉඳලා වැඩේ කරන්න බෑ. කතා කරන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා අද ප්‍රශ්න අහන දවස්. පන්තියේ පන්නන්න දෙපා. මේ සෙන්සේ අපි මේ දැන් සල්ලි ලංකාවේ account එකට දාන්න ඕනේ මේ JP account එකට දාන්නත් පුළුවන්ද කොහොමද yen වලින් ගෙවන්න පුළුවන්ද රුපියල් වලින් ගෙවන්න පුළුවන්ද මිස් මේ ජපාන් මට මම ස්ටුඩන්ට් වීසා ඉන්න හින්දා මං හිතන්නේ ෆුරිකොමි කරන එක චුට්ටක් ප්‍රශ්නයක් වෙයි. එහෙම වුණොත් ලංකාවේ account එකට දැම්මොත් හොඳයි. මොකද වීසා ප්‍රශ්න වලදී පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා ඒක මම අනිත් මගේ සෙන්සලත් එක්ක කතා කරලා මං ඒක group එකට හරියටම දාන්නම්. හරි මිස් thank you. මේ ඕගොල්ලෝ එනකොට ක්ලාස් එකට පොඩි ෂෝට් නෝට් එකක් තියාගත්තා නම් ලේසි. මොකද වචන ටික ඔයාලට පොතක ලියාගත්තොත් ඔයගලන්ට එන ගණන ගමන් පාඩම් කරගන්න පුළුවන් නිසා නැත්තම් ෆෝන් එකේ උනත් බලන්න පුළුවන්. ඊට අමතරව ලියන්න පුළුවන් අකුරු පුළුවන් අයද ඉන්නේ නැත්නම් අමුතුවෙන්ම අකුරු මං කියලා දෙන්න ඕන අය ඉන්නවද? සෙන්සේ ගාව තියෙන සාත්‍යයේ සීලුම දේවල් දෙන්නේ ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් මගේ තියෙන ටික මම ඔක්කොම එකක් නෑර ඔයගලන්ට කියලා දෙනවා. මං අහන්නේ අකුරු ආයි මුලින් ඉඳන් අපි ලියනවද? ඒකට මට සතියකින් වගේ මට සති දෙකකින් වගේ අකුරු ටික හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට මේ එතකොට මට දිගටම යන්න පුළුවන් ඔයගලත් එක්ක. දැන් මං හිතන්නේ මං ඔක්කොම ඉන්නේ වර්කින් වීසා කට්ටියද කොහෙද? ස්ටුඩන්ට් වීසා නෑ මං හිතන්නේ. ස්ටුඩන්ට් වීසා කවුරු හරි ඉන්නවද? ඉන්නව නම් චුට්ටක් කතා කරන්න. කවුරු හරි ස්ටුඩන්ට් වීසා ඉන්නවද? ඉගෙන ගන්න. 皆さん喋れないですね。නෑ වගේ නේද? එහෙම වුණොත් ඕගොල්ලන්ටත් සති එකමාරක් වගේ ඇතුළත මට අකුරු ටික ඉවර කරලා කොහොමද වචන මන් දෙනවා. ඒ ටික කරගෙන ගියමු. පොතක් අරගන්න. කොටුරු දයිසෝ එක දන්නවනේ දයිසෝ එකේ තියෙනවා කොටු අඟලේ කොටු පොඩි පොතක් මට දැන් මං ගාව පෙන්වන්න ඇත්තටම නැහැ. නෝට්බුක් එකක් වගේ නේ සෙන්සේ පොඩි පොත නේද? එන්නකෝ මං ඒකේ කොලයක් තියෙනවා මං ඒ කොලේ පෙන්නන්නම්. මෙන්න මේ කොලේ පෙන්නවද? මෙන්න මේකේ තියෙන පොතක් තියෙනවා දයිසෝ එකේ පොඩි පොතක්.
සාමාන්‍යයෙන් CR පොතකටත් නෙමෙයි අපි සාමාන්‍යයෙන් පොඩිම පොත තියෙන්නේ පොඩිම පොත වගේ සයිස් එකක එකක් තියෙනවා. ඒ පොතක් ගන්න අකුරු වලට පොඩි පොතක් ගන්න ගොඩාක් ලොකු පොතක් ගන්න ඕනේ නැහැ. ඊට අමතරව ඔයගලන්ට ලියන්න නෝට්ස් ලියා ගන්න සහ ග්‍රැමර් ලියන්න විතරක් නෝට් එකක් ගත්තනම් හරි. ඒ ටික විතරයි. පැන්සලෙන් ලියමු අපි මුලදී. පස්සේ මම නෝට්ස් වලට පෑන ගන්න ලියන ටිකට විතරක් පැන්සල ගන්න. මම මොනවා හරි ඔයගලන්ට දැම්මොත් ඒ ටික මට කරලා ආයි ගෲප් එකට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම ඒ කියන්නේ මට ඒතර ඔයගොල්ලෝගේ ඒක ආයි ඔයගොල්ලෝ හරියටම කරලාද කියලා මට ඒක චෙක් කරගන්න පුළුවන් හින්දා. මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? ඒ කියන්නේ සෙන්සේ දැන් අපි දැන් ඉගෙන ගන්න එක අපි ඒ වැඩේ කරලා දැන් සෙන්සේ හදන ප්‍රයිවට් ගෲප් එකක් තියෙනවනේ. ඒ ගෲප් එකට අපි කරපු එක දාන්න කියන්නේ නේ. අන්න හරි. ඔව් ඒ විදිහට කරා නම් මටත් ලේසි ඔයගොල්ලන්ට එක්ක චෙක් කරගෙන යන්න. මට ඒතකොට අඩුපාඩුවක් තිබ්බොත් මට ඔයගොල්ලන්ට කතා කරලා හරි ඒක කියලා දෙන්න පුළුවන්. මොකක් හරි වැරදි තැනක් තිබ්බොත් මම වැරදි දෙයක් උගන්වන්න බැහැනේ. මට ඒක ආයි ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලෝ වගේම තව ඒ කියන්නේ කාටවත් විහිළුවක් නෙමෙයිනේ. ඒක මට තව කෙනෙක් නොදන්න දෙයක් වුණොත් එයාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. එයා සමහරකට දන්න දෙයක් ඔයා නොදන්න වෙන්න පුළුවන්. එතකොට එයාත් එක්ක බෙදාගෙන ඒක මට ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඕපන් මාත් එක්ක කතා කරලා දන්නේ නැති දෙයක් තිබ්බොත් මගෙන් අහන්න. මම ඕනම වෙලාවක කතා කරන්නම්. මම කතා කරන්නම් කියන්නේ මම ඒකට ටක් ගාලා රිප්ලයි කරන්නම්. මේ තව මොනවද මගෙන් දැනගන්න ඕනේ? අනිවාර්යයෙන්ම සෙන්සේ මේ මාස් 3 ඇතුළේ භාෂාව ටිකක් උඩ දාලා දුන්නා නම් ඇත්තටම මම අනිවාර්යෙන් ඒක හදලා දෙන්නම් ඔයගොල්ලන්ට. මම ඒක වෙන පොරොන්දුවක්. අනිවාර්යෙන් මම ඔයගොල්ලොත් එක්ක ඒක හදලා ඔයගොල්ලන්ට භාෂාව මේක දෙන්නම්. සෙන්සේ තව චූරි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ සෙන්සේ තව මගේ යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ ඒ 4 දෙනාට මේ සතියේ දවස් සාමාන්‍ය සතියේ දවස්වල ලංකාවේ වෙලාවෙන් 4 විතර ක්ලාස් එකක් දාන්න පුළුවන්ද? ලංකාවෙන් 4 කියන අපිට 10 නේද? ඔව් මෙහෙට 10ට වගේ නේද? සතියේ දවස්වල ඇත්තටම මට සිකුරාදා විතරයි දැනට පුළුවන්. ඔව්. එහෙම වුණොත් එයාට වෙන පුළුවන් වෙලාවල් කොහොමද දන්නේ නේ තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් කියන්නේ 4 දෙනාට මේ සතියේ දවස්වල තමයි පුළුවන් කියන්නේ. සතියේ දවස්වල මට 10න් පස්සේ පුළුවන්. මට මෙහෙ වෙලාවෙන් 10න් පස්සේ. හරි එහෙම උනසෙත් මම පොඩක් ඒගොල්ලන්ට කියන්න. ඔව් එහෙම බලලා මැනේජ් කරගන්න පුළුවන් නම් මට ඒ කට්ටිය බලලා කියන්න. මෙහි වෙලාවෙ කියන්නේ ඒගොල්ලන්ට 8ට වගේ මට කොහොමත් 11:00මාරනේ. ඒ වගේ වෙලාව මට ප්‍රශ්නයක් නැහැ. හරි සෙන්සේ හරි. හරි. තව මොනවද මගින් දැනගන්න ඕනේ? අද දැන් ගොඩක් අය දැන් වැඩට ගිහිල්ලා ඇවිල්ලා මහන්සි ක්ලාස් එකට කොහොම හරි ජොයින් වුණා. මගේ විස්තර අහගන්න මොන හරි දන්නේ නැති දෙයක් හෝ දැනගන්න ඕන දෙයක් මගෙන් මොන හරි තියෙනවද? සල්ලි දාන්න දෙනවද දැන්? සල්ලි මිස් දාන සෙන්සේ දානවා මේක මේ account එකක් දායි group එකට. ඔව් මම ඔයගොල්ලෝ මට එන අය මේ දැන් ඔයගොල්ලන්ට chat එකට මට එනවා කියලා හැමෝටම chat එකට message එකක් දාන්න පුළුවන්. ඔයාලගේ නම මට දැම්මනම් මට එතකොට ඔයගොල්ලෝගේ නමයි phone number ඒ වගේ දැම්මොත් මට group එකට ඔයගොල්ලෝම add කරගන්න පුළුවන්. මොකද දැන් ගොඩක් අර group එකේ ඉන්නවනේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයාලගේ chat එකට ඔයාලගේ නම සහ phone number එක දැම්මනම් ලේසියි. එතකොට මට ඒ group එක හදාගන්න පුළුවන්. ඔයාලගේ පේමන්ට් ගැන මේ ගෲප් එකේ ඇඩ්මින් ඔයාලා ගෲප් එකට දැනුවත් කරා. ඒ කියන්නේ මේ ඔයාලා වෙනම ඇඩ් කළ ගෲප් එකකට ඇඩ්මින් ඒ කියන්නේ ඔයගොල්ලෝ මොන මහා ප්‍රශ්නයක් තිබුණොත් කවුරු හරි ගෲප් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඇඩ්මින් ඒකේ ඔක්කොම account details ටික ඊට පස්සේ විස්තර ටික ඔක්කොම එයා පිළිවෙලට දෙයි. ඔව් ඒක පිළිවෙලට මේ group admin කරලා දෙයි. ඔයාලට පුළුවන් නම් අරක chat එකට දැම්මනම් ලේසි නේද කවිද සෙන්සේ? ඔව් සෙන්සේ එහෙම තමයි. ඒක තමයි. එහෙම කළා වෙනම දැන් එන අය කන්ෆර්ම් කවිද සෙන්සේ තියෙනවානේ. ඔව් කවිද සෙන්සේ තියෙනවා. කවිද සෙන්සේ තමයි මේ ස්පෝකන් ක්ලාස් එක කරන්නේ. කවිද සෙන්සේ තියෙනවා ජොයින් වෙලා. හරි. අර මාසේ ක්ලාස් එක නේ මේ සෙන්සේ. ඔව් මාසේ ක්ලාස් එක. එතනදී කවිද සෙන්සේ වෙනමම සෙන්සේගේ ක්ලාස් එක තියෙනව නේ සෙන්සේ? ඔව් සෙන්සේ මගේ ඒක ලබන මාසේ 5 වෙනි සෙන්සුරාදා තියෙනවා. ලබන සතියේ 5 වෙනි සෙනසුරාදා මේ වෙලාවම නේද? මේ වෙලාව ජපන් වෙලාවෙන්
සාමාන්‍යයෙන් ජපන් වෙලාවෙන් 8ට තමයි මම දැම්මේ. ජපන් වෙලාවෙන් 8ට රෑ 8ට. මේ වෙලාවට නෙමෙයි ජපන් වෙලාවෙන් රෑ 8ට. පැහැදිලි නේද? ජපන් වෙලාවෙන් 8ට තියෙන්නේ. හරි සෙන්සර් හරි. ජපන් වෙලාවෙන් 8ට නේ. ඔව් ජපන් වෙලාවෙන්ම තමයි තියෙන්නේ. එයා ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මොනවද තව දැනගන්න තියෙන්නේ? ක්ලාස් එක සම්බන්ධ කවිඳු කියලා කෙනෙක් ඉන්නවා. කවිඳු කතා කරන්න පුළුවන්ද? ඒ මම සෙන්සේ. කවිඳු. හරි. සම වෙන්න සෙන්සේ. සමන් දිසානායක කියලා කෙනෙක් ඉන්නවා. කතා කරන්න පුළුවන්ද? සුජීප් කියලා කෙනෙක් ඉන්නවා. කතා කරන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන් ඇති කතා කරන්නේ නෑ. හරි ඔයගලන්ට මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අර group එකේ අපි ඒ විදිහටම message එකකින් අපි admin එකවලව add කරයි. ක්ලාස් එක පිළිබඳව එතනින් දැනුවත් වෙනවා. මොකක් හරි දෙයක් තිබ්බොත් group එකට දාන්න. group එකේදී ඔයගලන්ට දැනුවත් කරයි මොන වගේද වෙන්න ඕනේ කියලා. මම කියපු document පොළ සහ මොකද? සෙන්සේ මේ දැන් සෙන්සේ ගාව මාස දැන් සෙන්සේ දැන් ඉගෙනගෙන සෙන්සේ අපිට සාතිකයක් දෙනවා කොහොනේ සෙන්සේ. ඔව්. ඒක මේ සාමාන්‍යයෙන් මේ සාතිකය අපේම මේ දැන් අපේ වැඩ කරන ජොබ් වේකන්සිස් තියෙන කට්ටිය ඉන්නවනේ ඒවට අපේම මෙතන සෙන්සෙලා ජොයින් කරනවා. ඒකට වැලිඩ් වෙනවා ඒක. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට සෙන්සේ ඒ සාතිකය ඇතුළු කරන්න පුළුවන් නේ. ඔව් ඔයගොල්ලෝ කෝස් එක කරලා තියෙනවා කියන එක ඒක ප්‍රූව් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට JLPT ක්ලාස් එක කියන්නේ එක්සෑම් එකට ෆේස් කරන්න ඒක ඔයගොල්ලන්ට දැනුවත් ඒ කියන්නේ JLPT එක්සෑම් එක තියෙනවනේ ඒ එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. මම මේ කරන ක්ලාස් එකෙන් ඔයගොල්ලන්ට එක්සෑම් එක දාන්න පුළුවන්. ලංකාවට ගිහිල්ලාද කරන්න නැත්නම් මේ ඔන්ලයින් කරන්න පුළුවන්ද? නෑ මෙහෙ කරන්න පුළුවන්. මෙහෙ තියෙනවා. මෙහෙ ඔන්ලයින් දාලා එක්සෑම් එක කරන්න පුළුවන්. මම ඒක එක්සෑම් එක තියෙන කාලේ දැනුවත් කරලා ඔයගොල්ලෝ මාත් එක්ක දැන් මම ක්ලාස් එක ඉවර කරාට මම එතන ඉවර වෙන්නේ නැහැනේ. මම ඒක ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට කියන්නම් මේ කාලේදී එක්සෑම් තියෙනවා. ඔයගොල්ලෝ එක්සෑම් වලට ඇප්ලයි කරන්න කියලා මම ඒක දැනුවත් කරන්නම්. හරි. පන්නදී මම පන්න ටික මම සෙන්සේ සිකුරාද කවද කීයටද සිකුරාද? සිකුරාදාත් මේ වෙලාවම තමයි ඔයාලට තව දේවල් කියනවද? කොහොමද මොනවද තව දවසක ජොයින්ට් වෙන්න බැරුණා කියන්නකො සෙන්සේ. දැන් අපිට සිකුරාදා හරි සිකුරා සෙන්සුරාදානේ. ඉරිදානේ සෙන්සේ තියෙන්නේ නේද? දැන් අපිට මේ දවස් දෙකේ සිකුරාදායි ඉඳී තියෙන්නේ. එන්න බැරි වුණොත් කොහොමද රෙකෝඩින් එක යනවා. රෙකෝඩින් එක ගෲප් එකට දාන්න. එතකොට ඒ අදාළ ඒක පොඩ්ඩක් අහන්න. මොකක් හරිම බැරිම හේතුවක් තිබ්බොත් මට කලින් දැනුවත් කරන්න. මොකක්ද හේතුව කියලා නැත්නම් මම සල්ලි අරගෙන නිකන් රෙකෝඩින් එකක් බලලත් ඔයගලන්ට කරගන්න බැරුණොත් ඇත්තටම අපරාධයක්නේ. ඒක නිසා මට මොකක්ද හේතුව සහ ඒක පොඩක් කියන්න. රෙකෝඩින් එක මම ගෲප් එකට දානවා. හැමදාම ගෲප් එකට දානවා ක්ලාස් එකේ. හේතුව කියන්නේ මේ සෙන්සේ කියන්නේ මේ කියන්නේ එදා දවසේ නිමාඩුව දාන්නේ මොකද්ද කියන හේතුවනේ. ඔව්. ඕකේ. සූම් එකට කියවන්න ගන්න. සෙන්සේ මේ යන්නේ මේ ඇත්තට මේ Zoom එක සෙන්සේ මේ පාවිච්චි කරන්න මේ දැන් සෙන්සේගේ මේ ක්ලාස් එකේ ජොයින්ට් වුණේ තමයි Zoom app එක අද ඇදුවේ. මේ දෙන්නම් ෆෝන් එකට ඇත්තටම. දැන් මේකට මාසෙට ගාණක් ගෙවන්න තියෙනවා සෙන්සේ? Zoom app එකට.
Chrome එකේ app එකට ගෙවන්න නැහැ. Chrome එක නිකන් ඒක අපේ ඉතින් data අහලා තියෙනවානේ මේ අවුරුද්දට මෙච්චරයි මාසෙකට මෙච්චරයි කියලා සෙන්ස්. නෑ ඒක Pro එක දාගන්න එපා. Zoom Pro එක දාගන්න එපා. Zoom app එකට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. නෑනේ. නෑ සල්ලි ගෙවන්න ඕනේ නෑ. ඇප් එක අද තමයි ඩවුන්ලෝඩ් කළේ මේ කෝස් එකට එන්න මේ සෙන්ස් එකේ. ඇප් එකට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඇප් එකට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ওই විදිහටම ජොයින් වෙන්න මොනවා හරි ඔය ඇඩ් අනම්මනම් ඒව ඇක්ටිව් කරන්න නම් එපා. එතකොට සල්ලි ගෙවන්න වෙනවා. ඒකින්ද ඒව නම් ඒ කරන්න එපා. මොනවද තව දැනගන්න තියෙන්නේ මම ක්ලාස් එක එන් කරන්නම්. මොකද මේ චුට්ටක් උරුසයි කටේ සද්ද මම හිතන්නේ ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති. මේ අද කවද්ද මචං? අද නිශ්චය. මේසෝ කියන්නේ අද ඉරිදානේ. රෙවොන් සෙන්සේ කවිදු සෙන්ස් මොනවා හරි කියන්න තියෙනවද? අපේ iPhone අය ඇවිල්ලා ගියා කොයි ගියත් දන්නේ නැහැ. කොහොම හරි කවන්නේ කට්ටියත් ඉගෙන ගමුනේ. කතා කරගෙන තුන කවන්නේ. ඔව් කතා කරන්න ඕනේ ඉගෙන ගත්තා නම්. මේ උනන්දුවෙන් කරමු. ඔව් කට්ටිය කතා කරන්න යන ඉතින් නෑ ඉනවනම් කොහොම හරි මොකක්ද නේද? රෙවොන් ඔව් සෙන්සේ කියන්නේ මේ මෙහෙමයි දැන් මේගොල්ලෝ මෙහි ක්ලාස් එක කරපුවම කවිදු සෙන්ස් එකෙන් හරි ඕ දැන් අපේ සෙන්ස් එකෙන් හරි මෙහි ජොබ් වලට යනවනේ. ජොබ් වලට යනකොට මුකුත් අපි එහෙම ෂෝකයි යනම්ම නම් ගන්න නැහැ. හරිද? ඒක දැන් දන්නවනේ මේගොල්ලන්ට පුළුවන් කියලා සර්ටිෆිකේට් එකක් අපි හදනවා. ඒකට මේක අනිවාර්යයෙන්ම වැලිඩ් වෙන විදිහට අපි සර්ටිෆිකේට් එකක් හදලා දෙනවා. එතකොට අපි දන්නවා මේගොල්ලන්ට ලියොංගෝ පුළුවන් කියලා කතා කරන්න පුළුවන් කියලා. දැන් ගොඩාක් ජොබ් වල මෙහෙ කරන්නේ දාපු ගමන් අපි සතියෙන් දෙකෙන් කයිෂ වලින් අයින් කරනවා මේගොල්ලන්ට නිහොංගෝ බෑ කියලා. ඔව් අනිවාර්යයෙන් ඒක තියෙනවා. අපි ළඟ කියන්නේ ඕගොල්ලෝ සර්ටිෆිකේට් එක දාපුවම මල්ලි අපි අනිවාර්යයෙන්ම ආයි ෂෝකයි මුකුත් ගන්න නැහැ. අපේ සර්ටිෆිකේට් එක තියෙනවා නම් අපි දාලා දෙනවා. අපේ තියෙන ජොබ් වලට. ඒ වීසා එකත් මාරු කරනවද? වීසා එක මාරු කරන්න පුළුවන් කයිෂ දැන් ඕගොල්ලන්ට එක යම් දුරකට දැන් මේ සෙන්සේ මුලේ දම උගන්වනවා. මේ සෙන්සේ කවිදු සෙන්සේ වෙන විදිහක් උගන්වන්නේ. එයා උගන්වන්නේ මෙහි ඉන්න කට්ටියටනේ. ජොබ් වල ඉන්ටර්විව් ට්‍රේනින් එක හැමදේම ඉගෙනුවාට පස්සේ කයිෂ වලට දාලා දෙන්න පුළුවන්. අනේ සෝරි අයියේ මේ දැන් කතා කරන කවින් සර් මේ කවින් සෙන්ස් නෙමෙයිද? නෑ මම රෙවොන් කතා කරන්නේ. හරි හරි. එයාගේ යාළුවෙක් නේ? ඔව්. හරි හරි. හම්බෙලා මේ ඒ නිසා මේ අනිවාර්යෙන් මේකට සහභාගී වෙන්න. අනිවාර්යෙන් සහභාගී වෙනවා අයියේ මේ මොනවද සෙන්ස් එකකින් ඉතින් එකෙන්ම අපිට ගුරු භක්තිය නේ මෙතෙක් කලක් අපි අපිට ඒ දැනුම ලබා දෙන්න තමයි කියන්නේ උණගයි සිමස් නේ. ඔයගලන්ට ඒ වගේම මේ අපේ ක්ලාස් එකෙන් මෙහෙට එන්නත් පුළුවන් නේද රෙවොන් සෙන්සේ? අපේ මෙහෙන් ළමයින්ට එන්න පුළුවන් ඒ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කට්ටිය ළමයින්ට ඇප්ලයි කරන්න පුළුවන් අපේ ඒජන්සි එක හරහා. ඒකේ අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒජන්සි කියන්නේ සෙන්සේ මේ SSW හරි වර්කින් වීසා හරිම කරන මේ නිෂාන් ඔයාට දැන් මෙහෙමයි. ඔයාට දැන් ඔයාට ඒ ඕන වීසා කැටගරි එකකින් මෙහෙට වාගේ ලංකාවේ අය ඉන්නවනම් ගෙන්නලා දෙන්න අපිට පුළුවන්. හරිද? ඒ කියන්නේ අපේ ඇකඩමි එකක් තියෙනවා. ඒ විදිහට පිළිවෙලට රජයේ නීත්‍යානුකූල රෙජිස්ටර් වෙච්ච ඇකඩමි එකක්. ස්ටුඩන්ට් වීසා, SSW වීසා, ඒ වගේම තමයි වර්කින් වීසා කියන කැටගරි වලින් කට්ටිය මෙහෙට ගන්න ඔයාට පුළුවන්. එහෙම ඔයාට උමනාවක් තියෙනවා නම් ඔයා පුද්ගලිකව එක්ක රෙවොන් හරි නැත්නම් මාව හරි සම්බන්ධ වෙන්න මේ ලවන් සෙන්සේ හරි සම්බන්ධ වෙන්න. මේ ඔයාට එහෙම දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක කරලා දෙන්න පුළුවන්. හරි? දැන් එහෙම එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ අයවත් අනිවාර්යයෙන්ම ක්ලාස් වලට ජොයින් කරවන්න. මොකද ඔයාට තේරෙනවද ඔයාට නියොන් කරලා මෙහෙම මුකුත් කරන්න බෑ කියන එක. ඒ වගේ වැඩ පිළිවෙලක් තමයි මේක ඇවිල්ලා මේ ඒ කියන්නේ අද හෙට නවතින දෙයක් නෙමෙයි. මේක දීර්ඝ කාලීනව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතනින් මේ පටන් ගන්න ආරම්භයෙන් අපි ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන් අපිත් කියලා දැන් අපිත් ඔයාලා මුල්ම බැච් එක නිසා ඕගොල්ලෝගෙන් මේ අපි සහයෝගය බලාපොරොත්තු වෙන ඔබට මොකද මේ ඔයාලට දෙයක් දෙන්න තමයි දැන් සෙන්සේ මේ රෑ වෙලා කරන දැන් ඊළඟ දවස් ඉඳන් ගොඩක් රෑ වෙනවනේ මේ ක්ලාස් ඉවර කරද්දි. එතකොට ඕගොල්ලන්ට දෙයක් දෙන්න මොනවා හරි දෙයක් ඕගොල්ලන්ට කියලා දෙන්න තමයි මේ උත්සාහයක් දරන්නේ. හරි? ඒ නිසා ඕගොල්ලෝගේ එකට මුදලක් අය කරනවා ඒක හරි.
උනට මේ ඒ කියන්නේ මොන හරි දෙයක් අපේ ලංකාවේ මිනිස්සු වෙන දෙයක් කරන්න තමයි මේ මහන්සි වෙන්නේ. හරි. ඒ නිසා එහෙම ඕන දෙයක් කතා කරලා අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ කියන්නේ මේ ක්ලාස් එකට එන අයට උපරිම සහයෝගයෙන් අපි කටයුතු කරන්න වැඩ කරන්න බැඳිලා ඉන්න. හරිනේ. බොහොම ස්තුතියි නේ. බොහොම ස්තුතියි. ඇත්තරම මේ පැහැදිලිනේ මල්ලි වල පන්න නෑනේ. ආයේ තියන්නේ සිකුරාදා. ලබන සිකුරාදානේ සෙන්සි තියන්නේ. ඔව් අපේ ක්ලාස් එක පටන් ගන්න ආයේ ජූලි 4 තමයි අපේ ක්ලාස් එක ඉස්සෙල්ලාම ස්ටාර්ට් වෙන්නේ. පටන් ගන්නෙ ජූලි 4 අපේ ටයිම් එකෙන් ලංකාවේ ටයිම් එකෙන් 8ට සහ ජපන් වෙලාවෙන් 11:08ට තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. සෙන්සේ කොමෙන්ට් මේ අපිට රෙඩි කරගන්න ඕන කිව්වට මේ බුක් එකයි ඒ ටික පොඩ්ඩක් ගෲප් එකට දාන්න. හරි ගෲප් එකට දානවා. අපේ ඇඩ්මින් ගෲප් එකට දායි. එතකොට ඒක ගන්න ඒ ටික විතරයි දැනට මට තියෙන්නේ. මම ඔයාලට අප්‍රූව් කරන ඉඳන්ම හැමදේම ඔක්කොම මුලින් ඉඳන්ම කියලා දෙනවා. සෙන්සේ thank you. අරිගතෝ. ක්ලාස් එක එන් කරමු නේද බාෂි සෙන්සේ? රෝහන් සෙන්සේ? ඔව් එහෙම කරමු සෙන්සේ. දැන් ඉවර කරමු. ගෲප් එකට ඇඩ් වුණාට පස්සේ මේ ප්‍රයිවට් එක නම් ඔයාලා දැන් ගෲප් එකට අපේ දැන් පරණ ගෲප් එකට දැම්මනම් හරි එන කට්ටිය. එතකොට අපේ ඇඩ්මින් අලුත් ගෲප් එකට ඔයාලව ඇඩ් කරයි. එන විස්තර සහ ගෙවීම් පිළිබඳව හා අනෙකුත් ගේන්න ඕනේ ඩොකියුමන්ට්ස් ටයිම් ඒ වගේම Zoom link ඒ ගෲප් එකට තමයි ඊළඟට අපි දාන්නේ. හරි නේද? හැමෝටම තේරුණා කියලා හිතනවා. පැහැදිලි කිරීම බොහොම ඔයගලන්ට මම කියලා දෙන ඒවා සාමාන්‍යයෙන් මම කතා කරද්දි මොකක් හරි මගේ අඩුපාඩුවක් තියෙනවද තේරෙනවද මම කියලා දෙන ඒවා තේරෙනවා එමඩුවට තේරෙනවා එහෙනම් අපි කට්ටිය එකට එකතු වෙලා කොහොම හරි ක්ලාස් එක වගේම ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්වත් ජොයින් කරවන්න ඊට ලංකාවේ මගේ යාළුවෝ ටිකක් ඉන්නවා මම එහෙම ජොයින් කරන්නම් මේ ඔව් ජොයින් වෙන්න කියන්න අපි එකට එකතු වෙලා මමත් ලංකාවේ ඔයගොල්ලොත් ලංකාවේ අපි කට්ටිය ඔක්කොම එකට ගොඩ යමු ඔක්කොම තැනකට එන්නනේ ආවේ මෙහි නිකන් ඉන්න නෙමෙයි අපි ඔක්කොම එකට ගොඩ යමු එහෙනම් ඔයගේ වචනයක් ඇහුවේ ඇත්තටම මේ ජපානයේ ඇවිල්ලා දැන් අවුරුදු ගානකට කලින් අපි ඔක්කොම අපේ ගෲප් එකේ කියන්නේ මගේ එත් එක්ක ඉන්න ටීම් එක සහ මගේ ෆ්‍රෙන්ඩ්ස් එලා එකතු වෙලා අපි ඔක්කොම එකට කොහොම හරි ගේමක් ගාමු මේ ජපානයේ ඇවිල්ලා ඉතින් බැලවන්නනේ ආවේ ඒක කරමු අපි ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස් දැන් අද කතා කරන්නේ ගෙදර ඉඳලානේ තව ඉදිරියට ඉතින් ඔෆිස් එකක් වගේ ලස්සන දෙයක් කරා සද්ද නැතුව නේද ඔයාලටම අපේ කට්ටිය එහෙනම් හරි අපිට ගොඩාක් තේරුණා මේ ලැබෙන්නේ කවද්ද ලබන ඉරිදා නෑ සිකුරාදා ඔව් මේ සෙන්සේ සිකුරාදා කලින් සල්ලි ගෙවන්න ඕනේ කොහොමද විස්තර අයින් කළා අපි ඔයාට දිල්ෂාන් මේ ඒ කියන්නේ පේමන්ට් එක කරන්න ඕන කොහොමද කියලා ගෲප් එකේ ඇඩ්මින් මේ දැනුවත් කිරීමක් කරයි. හරිද? මේ ගෲප් එකට දායි. හරි. රෙවන් සෙන්සේ අපි ක්ලාස් එක එන්ඩ් කරමු නේද? මොනවා හරි තව දැනුවත් කරන්න තියෙනවද? ක්ලාස් එක එන්ඩ් කරමු නේද? හරි. එහෙනම් හැමෝටම ඔය සුමිනසයි එහෙනම් අපි රයිෂෝනෝ කින්යෝබි මතා නේ? වකරිමස්. හයි.